ආයිබෝවන් එහෙනම් සුබ දවසක් හැමෝටම. අද අපි එකතු වෙලා ඉන්නේ distributed system එකේ 7 වෙනි ලෙක්චර් එකත් එක්ක open message formats එක. මේක අපි කතා කරනවා distributed system එක message pass වෙන්නේ කොහොමද කියලා. message format use කරලා XML දුයි JSON file format එක මූලිකව ඒක පාවිච්චි කරලා කොහොමද messages pass වෙන්නේ කියලා. අපි මුලින් බලමු XML කියන්නේ මොකක්ද කියලා. XML කියන්නේ extendable markup language. මේකේ අපිට පුළුවන් අපි XML කට්ටිය දන්නවත් ඇති මේකෙන් පුළුවන් ලේසියෙන්ම data define කරලා එතකොට මේකේ තව ඒකට tags add කරලා මේකේ structure හදලා ලස්සනට data ටික store කරන transfer කරන්න ලේසි වෙන අපිට හදා ගන්න පුළුවන්. ඊළඟට තව පැත්තෙන් තව data represent කරන ක්‍රමයක් තමයි ASCII කියන්නේ. මේක ගොඩක් support කරන ක්‍රමයක්. ගොඩක් තැන්වල පාවිච්චි කරන්න පුළුවන්. ඒකම මේකේ මේ ඒවට අර ambiguous ගතියක් අපහැදිලි ගතියක් තියෙනවා. දැන් XML ගත්තොත් එහෙම අපිට මෙතන ගානට tags පාවිච්චි කරලා age එක 10යි, නම නිමල්, වයස 56යි. ඔව් ඒ වගේ අර කියන්නේ ගාන group කරලා අපිට data pass කරන්න පුළුවන්. හැබැයි මේ ASCII වල 10 කිව්වොත් අපි දන්නේ නැහැ මොකද්ද කියලා, නිමල් කියන්නේ මොකද්ද, 56 කියන්නේ මොකද්ද, ඒ වගේ පිළිවෙලක් නැතිකමක් තියෙනවා. ඒක තමයි ASCII වල තියෙන අවාසිය. හැබැයි XML වලදී අපි මේ person කියන එක ගත්තොත් එහෙනම් මේකේ employee no කියන එක 10යි, නම නිමල්, වයස 56යි කියලා පිළිවෙලක් තියෙනවා. අනිත් එක XML කියන එක self describing ඒ වගේම platform neutral. ඒ කියන්නේ ඒක අපි platform එක අනුව වෙනස් වෙන්නේ. ඊළාට මේකේ compare කරලා තියෙනවා XML versus HTML කියලා. මේකේ කියන්නේ මේකේ XML HTML කලින් define කරපු tags විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. structure එකක් එක මේ web pages. XML use කරන්නේ markup කරන text. ඒ වගේ දත්ත අපිට දාලා store කරගන්න තමයි ගොඩක්ම XML පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ XML වල tags විශේෂයෙන් define කරලා නැහැ. අපිට define කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. XML HTML ගොඩක්ම display information display කරන්න තියෙන්නේ. ඒ වුණාට XML තියෙන්නේ විස්තර කරන්න. ඉස්සරහම දත්ත දාන්න තමයි XML තියෙන්නේ. ඊළඟට මේක තියෙනවා XML කියන්නේ සරලම ක්‍රමයක්. ඊට පස්සේ XML වල XML human readable ගොඩක් හොඳට XML බලා ගන්න පුළුවන්. මනුස්සයෙක්ට කියව ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ XML අපිට මේ දත්තවල දාන්න ඉන්නේ මොනවද? එතකොට ගොඩක් දේවල් කරන්න පුළුවන් XML වලින්. ඊට පස්සේ තව තියෙන XML cross platform. ඒ කියන්නේ ඕන සිස්ටම් එක වගේ වැඩ කරනවා මේක. hardware independent, software independent, software hardware මත මේක depend වෙලා නැහැ. ඒ වගේ දේවල් ගොඩක් වාසි තියෙන XML පැත්තට යනකොට. ඊට පස්සේ මේක තියෙනවා XML ගොඩක් තැන්වල පාවිච්චි වෙනවා. e-commerce system, එතකොට web application ඒ වගේ ගොඩක් තැන්වල XML පාවිච්චි වෙනවා. මේක කෙටියෙන් කතා කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා XML කියන්නේ ගොඩක් තැන්වල පාවිච්චි වෙන language එක, universal language එක. මේකේ රූපසටහනේ තේරුම තමයි අපි distributed system එක සල්ලව ගත්තත් ඒ වගේ දෙයක්. මෙතන මේකේ data transfer කරන්න අපි කලින් මාතෘකාවත් ඒකනේ. ඒ වගේ ගොඩාක් තැන්වල පාවිච්චි වෙන්නේ XML. XML හරහා තමයි ගොඩක්ම මේවා මෙතන ඉඳන් මෙතෙන් receive කරනවා. මේ අතර හුමාරු වෙන්නේ XML පාවිච්චි කරලා. මොකද ඒක හොඳ reliable කියන්නේ ගොඩක්ම පහසුවෙන් කරගන්න පුළුවන් language එක. ඊට පස්සේ මේකේ sample XML document එකක් තියෙනවා. මෙතන අපි දන්නවනේ XML වල encoding එකක් තියෙනවා. ඊට පස්සේ මේක සරලව idea එකක් ගන්න. අපි ගැඹුරින් කතා කරනවා මේක ඉස්සරහට යද්දි. මේකේ XML version එක තියෙනවා, මේ comment එකක්. ඊට පස්සේ මෙතන මේ default namespace එක. ඊට පස්සේ මෙතන මේ තමයි root object එක. මේකේ තියෙන මේ පිළිවෙල structure එක තමයි මෙතන දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන XML benefits තව තියෙනවා. මේකේ standard එකක් පාත්තා වෙන W3 schools වලින්. ඒ වගේම මේක ගොඩාක් ඒ කියන්නේ ගොඩාක් hardware system වෙනස් වුණත් ඊට පස්සේ software වෙනස් වුණත් ඒ කියන්නේ ගොඩාක් environment වලට combination environment දැන් ගොඩක් වෙනස් වෙනවනේ. ඒවත් එක්ක ප්‍රශ්න නැතුව වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ interoperability කියන එක තියෙනවා. ඊට පස්සේ strict rules තියෙනවා. XML නීති අඩුයි කිව්වට ඕනම විදිහට පාවිච්චි කරන්න බෑ. syntax එකක් තියෙනවා, case sensitive, ඒ වගේම structured language. ඊට පස්සේ XML syntax එක බලමු සරලව.
XML සින්ටැක්ස් එකේ මුලින්ම XML version එකේ එකත් එක declaration එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ XML markup types ගැන කියලා තියෙනවා elements. ඒ කියන්නේ අපි tags පාවිච්චි කරන්නේ. දැන් name කියලා දැම්මොත් ඉස්සරහට මේ කතා කරනවා entity references. ඊට comments තියෙනවා processing instructions. entity references මේ කියන්නේ අපි සරලව අපි කිව්වොත් මොකක් හරි alpha numeric character එකක් වගේ කරද්දී ඒකට කොහොමද ඒක skip කළා වගේ කරන්නේ. ඒ වගේ දේවල් තමයි ඒක කියන්නේ. ඊට පස්සේ content එක තියෙනවා. ඊට පස්සේ දැන් අපි අර කතා කරපු කතා කරගෙන යන ඉක්මනට මෙතන elements කියන්නේ දැන් මේ වගේ tag දෙයක් අතර මේ tag එකක් වගේ දෙයක් තමයි element එකක් කියන්නේ. course ඒ වගේ දෙයක් name වගේ දෙයක් තමයි element එකක් කියන්නේ. මේවා තමයි නිකන් මේවා එකතු වෙලා තමයි build වෙලා තියෙන්නේ XML. ඊට පස්සේ attributes කියන්නේ මේ වගේ element එකක් describe කරන දෙයක්. දැන් මේ course එකේ level එක undergraduate. ඒ වගේ දෙයක් තමයි attribute එකක් ඉන්සල්ලා. ඊට පස්සේ elements and attributes ගැන තියෙනවා. ඊට පස්සේ elements and attributes අපිට ගොඩාක් දුරට අපි කැමති විදිහට නම් කරන්න පුළුවන්. ඊට පස්සේ confuse වෙන්නේ නැති වෙන්න length limit එකක් නැහැ, case sensitive මේක. underscore එකේ පාවිච්චි කරන මෙතන නීති set එකක් තමයි මෙතන නම් තියෙන්නේ. මෙතන එතකොට තව නීති ගොඩක් තියෙනවා. space contain කරන්න බෑ. ඒ වගේ දේවල් ටිකක් තමයි මෙතන නීති set එකක් තමයි මෙතන ලියලා පොඩ්ඩක් කියව ගන්න ටික. ඊට පස්සේ අපි යන් element relationship එක. ඊට පස්සේ මේක උදාහරණයක් ගත්තොත් මෙතන course list කියන එක තමයි මෙතන මේ root element. ඒ කියන්නේ මේක ඇතුලේ තමයි ඔක්කොම දේවල් තියෙන්නේ. ඒක ඇතුලේ lecturer කියලා ඇතුලේ elements තියෙනවා. ඒ වගේ මේකේ සරල උදාහරණයක් මේක. මේකේ මේ තියෙන root element එක. ඊට පස්සේ child elements තියෙනවා. ඊට පස්සේ siblings තියෙනවා. මේක step මේ root එක ඊට පස්සේ මේ child ඊට පස්සේ මේ siblings. ඒ වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන XML content එක ගැන දීලා තියෙනවා විස්තර වගේ. මෙතන XML element පිළිවෙලකට structure වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ එකක් ඇතුළේ එකක් structure එකක් අනුව තමයි මේක හැදිලා තියෙන්නේ. ඊට පස්සේ XML can consist of any data කියලා තියෙනවා. ඊට පස්සේ මේ කියන්නේ ඕනම data එකක් මේකේ අඩංගු වෙන්න පුළුවන්. දැන් numericalද, alphanumericalද, මේ textද, අගයන්ද ඒවා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට නීති දාන්න පුළුවන් මේ field එකේ දාන්න පුළුවන් මේකද text එකක්ද ඉලක්කම්ද ඒ වගේ කියලා හැම නීති දාන්න පුළුවන්. ඒක ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ මෙතන තියෙනවා දැන් මෙතන මේ දීලා තියෙන උදාහරණේ ප්‍රශ්නයක් තියෙනවා. මේකේ ප්‍රශ්නේ තමයි දැන් මෙතන මේ ටික ප්‍රශ්න හිතුවා තිබ්බට parent ඒ වුණාට මෙතන දැන් parent කියන එක තමයි මෙතන root element එක. මේක ඇතුලේ මේ child ලා ඉන්නවා. මේ පළවෙනි child හරියට ලියලා තියෙනවා. හැබැයි මේ දෙවෙනි එක්කෙනාගේ ඇතුලේ තුන්වෙනි එක කියලා මෙතන පිළිවෙලක් නෑ. මේ අපේ හැදිලි මෙතන. අන්න ඒකින්ද මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මේ මෙන්න මේකදී එක ෆික්ස් කරලා මේ root element එක තියෙනවා. මේ child මෙතන ඉන්නවා. මෙතන මේ child ගේ විස්තරණ එක ප්‍රශ්නයක් නෑ. මේකත් ප්‍රශ්නයක් නෑ. මේ වගේ පිළිවෙලට තියෙන්න ඕන XML එකක්. ඊට පස්සේ name spaces කියන දේ තියෙනවා XML. name spaces කියන්නේ සරලව දැන් අපි කියමුකෝ එක තැනක දැන් කියමුකෝ අපි පාවිච්චි කරනවා මොකක් හරි දැන් වචන දෙකක් දැන් name කියලා තැන් දෙක පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු දැන් එක තැනක දැන් මෙතන තියෙනවා උදාහරණයක් විදිහට name කියන එක මෙතන පාවිච්චි කරලා තියෙන නම කියන්නේ. ඊට පස්සේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මේ dependent එකේ name කියන්නේ තව එකක් ගැන. ඒ වගේ අදහස් දෙකක් තියෙන දේවල් අර එකම නමට අදහස් දෙකක් තියෙන තැන් context එකත් අනුව වෙනස් වෙද්දී මේ ඒවා ගානට conflict නැති කරගන්න තමයි namespace පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතන මේ අපි namespace පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ප්‍රශ්නේ මගහරව ගන්න. ඊට පස්සේ අපි බලමු මේ කොහොමද මේක කරන්නේ කියලා. මෙතන උදාහරණයක් විදිහට ආයෙත් මේ namespaces ගැන කතා කරලා තියෙනවා. දැන් මෙතන table කියලා එකක් පාවිච්චි කරලා දැන් මේකත් table කියලා තියෙනවා. මේ HTML table ගැන තියෙන්නේ. ඒ වගේ මෙතන table කියන්නේ මේසයක් ගැන. ඒ වගේ අර confusion එක නැති කරගන්න තමයි namespaces පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ namespaces නැති කරගන්න අපිට පුළුවන් මේ මෙතන ඉස්සරහින් prefix එකක් ලියන්න. මේ අපි කතා කරන්නේ මේ h කියන එකේ table එක ගැන උදාහරණයක් විදිහට ඒ කියන්නේ මොකක්ද මේ තියෙන්නේ අර HTML වල table එක ගැන කතා කරන්නේ. මේ තියෙන f table කියන්නේ මෙතන මේ මේස ගැන ඇත්ත මේසයක් ගැන මේ item එක ගැන කතා කරන තමයි මේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි
කතා කරමු. මෙතන XML namespace එක අපි පාවිච්චි කරනවා නම් මෙතන කලින් අපි XML ns කියලා පාවිච්චි කරන්න ඕන. මේ XML ns කියන XML namespace කියන්නේ. ඊට පස්සේ එතෙන්ට ඉස්සරහට අපි prefix එක පාවිච්චි කරනවා. ඒක තමයි මෙතනින් දාලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට අදාළ URL එකක් මෙතෙන් දාලා තියෙනවා. ඊට පස්සේ කතා කරන්නේ මෙතන තමයි මේ XML ns කියලා මේ අපි පාවිච්චි කරන prefix එක දාලා මෙතන bkm නේ වෙන එකක් වෙන්නත් වෙන්න පුළුවන්. ඒ අදාලා ඊට පස්සේ ඒ link අදාළ එක receive වෙන තැන URL එක තමයි මෙතන දාන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් multiple XML namespaces තියෙන එකක් විතරක් නෙවෙයි. මෙතන මේ තියෙන default එක මෙතන තව IKEA කියන එක HTML කියන මෙතන namespace තුනක් පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ මේ first one එක default එක ඊට පස්සේ මේ furniture මෙතන IKEA කියලා එකක් තියෙනවා. මේ namespace එක මෙතන HTML කියලා namespace එකක් තියෙනවා. namespace තුනක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට අපිට conflict නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ furniture කියන element එකට namespace තුනක් තියෙනවා. මේ තියෙන ඒ තුන. ඊට පස්සේ default මේ කියන්නේ මේ දැන් අපි namespace එකක් නැතුව නිකන් දැන් මෙහෙම මේ උදාහරණේ book කියලා XML ns කියලා නිකන් දාලා තියෙන්නේ. එතකොට මේක අයිති වෙන්නේ default namespace එකට. එතකොට අපිට විශේෂයෙන් මෙහෙම කතා කරන්න දෙයක් නැහැ. ඒක default namespace එකට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ මෙතනත් උදාහරණයක් දීලා තියෙනවා මේ මෙතනත් මොන XML version එක දාලා තියෙනවා. ඊට පස්සේ මෙතනත් namespace එක දාලා තියෙනවා. මෙතන C කියලා දාලා තියෙන එක namespace එකක් L කියලා එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ lecturer course කියන වගේ මේ namespace දෙකක් දාලා තියෙනවා. ඒකට අර conflict නැති කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ මේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මේ තියෙන default namespace එක පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන් මේ වගේ prefix එකක් දාලා නැතුව prefix එකක් දාලා නැතුව මේ වගේ නිකන් තියෙන්නේ මේ default namespace එක. ආයෙ මේ ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ XML එක. දැන් අපි කතා කරා XML කොහොමද පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ XML වල ඒකේ ස්ට්‍රක්චර් එක කොයි වගේ දෙන්නේ. ඒ වගේ දේවල් අපි දැන් කතා කරමු XML schema එක ගැන. ඒ කියන්නේ XSD කියන එක. XSD කියන්නේ මේ දැන් අපි දැන් දැන් අපි සමහරලාට දැන් දත්ත ලියලා තිබ්බට මදි. ඒවා වෙරිෆයි කරගන්න ක්‍රමයක් තිබ්බා. දැන් ෆෝම් එකක් කියලා හිතන්නකෝ XML එක. ඒක වෙරිෆයි කරන්න ක්‍රමයක් තමයි XSD කියන්නේ. වෙරිෆිකේෂන් කරන විදිහ. ඒකේ ස්කීම එක කොහොමද එන්නේ කියලා තමයි මේ XSD කියන එකෙන් කියන්නේ. ඒකේ මේ තියෙන්නේ මේ XML schema definition language. මේකේ description එකක් structure එකේ මේ XML document එක. ඊට පස්සේ මෙතන ලියලා තියෙනවා මේ XXD used to raise the කියන්නේ XML එක මේ well formed කියලා valid කියලා check කරගන්න මෙහෙම පුළුවන්. ඊට පස්සේ මේ well formed කියලා බලා ගන්න පුළුවන් අපිට අර general XML notation ඒවා ටික හරියට තියෙනවා නම්. හැබැයි valid කියලා check කරගන්න මේ XSD කියන එකට අනුකූලද කියලා බැලුවම තමයි මේක valid කියලා check කරගන්න ඕනේ. දැන් අපි බලමු මේක කියලා තියෙනවා XSD define කරන්නේ මොනවද කියලා. මේ කියලා තියෙනවා මේ XSD define කරන්නේ මෙතන elements වල elements මොනවද තියෙන්න පුළුවන්, attributes මොනවද, පිළිවෙල මොකද්ද, ඒ වගේ ගොඩක් දේවල් XSD වලින් define කරන්න පුළුවන්. මේක අපිට verify කරගන්න පුළුවන් මේ XML. ඊට පස්සේ මෙතන උදාහරණයක් දීලා තියෙනවා XML ns කියන මේ default namespace එක. මෙතන XSI කියන්නේ මේ XSI schema location කියන්නේ මෙතන XXI මේ මෙතන මේක තියෙන තැන XSD එක locate වෙලා තියෙන තැන. ඒකෙන් අපිට ගන්න පුළුවන් මේකේ නීති රේට් ටික බලා ගන්න චෙක් කරගන්න පුළුවන්. ඒකට තමයි මේ XSD schema location කියන එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ XSD note for note XML කියලා. කියන්නේ දැන් මෙතන දැන් note XML කියන එකේ අන්තර්ගතයේ තියෙන්න ඕන මෙන්න මෙහෙමයි කියලා මෙයා මේ අර define කරලා තියෙන්නේ අර protocols වගේ නිකන් ලියලා තියෙන්නේ මෙන්න මෙතන. මේකට අනුව තමයි අරක validate කරන්න මේ තියෙන rules වලට අනුව. මේක දැන් මුලින්ම කියලා තියෙන element name note complex type කියන්නේ නිකන් nested වගේ නිකන් තියෙන ඒවාට තමයි complex type කියන්නේ. දැන් අපි හිතමු දැන් root element එකක් තියෙනවා. ඒක ඇතුලේ childs ලා ඉන්නවා, siblings ඉන්නවා. ඒ වගේ ටිකක් ලොකු object එකක් පොඩි කොටසකට තමයි කියන්නේ complex type එකක් කියලා. ඒකේ sequence කියලා මේ තියෙන්නේ මුලින්ම තියෙන්න ඕන මේ
මේ නේම් එක ඒ කියන්නේ අර මේ පිළිවෙල සීක්වෙන්ස් කියලා ටැග් එකක් ආවොත් අනිවාර්යෙන් මේ පිළිවෙලක් ගැන තමයි කියන්නේ. මුලින්ම උදාහරණයක් විදිහට දැන් අපි කියමුකෝ මුලින්ම සීක්වෙන්ස් කියලා දාලා මුලින්ම ෆස්ට් නේම් දාලා ලාස්ට් නේම් තිබ්බොත් මුලින්ම ෆස්ට් නේම් එක එන්නේ ඊට පස්සේ ලාස්ට් නේම් එක. ඒ වගේ දෙයක් තමයි සීක්වෙන්ස් කියන්නේ. ඊට පස්සේ මේ ස්කීමා එලිමන්ට් එක ගැන කතා කරලා තියෙනවා. ස්කීමා එලිමන්ට් එක හැම ස්කීමා මේ XML ස්කීමා එකම රූට් එලිමන්ට් එකලු. ඊට පස්සේ මේක ඇට්‍රිබියුට්ස් කන්ටේන් කරන්න පුළුවන්. කලින් ඒවා ඇට්‍රිබියුට්ස් කන්ටේන් කරේ ඒ වගේ. ඊට පස්සේ මෙතනත් XML NS කියන එක XS දාන්නේ මේක එන්නේ ස්කීමාස් ඩිෆයින් කරලා එද්දි XSD කියලා තිබ්බේ. එයා පාවිච්චි කරාම මේ XS කියන එක පාවිච්චි කරනවා. මේක එන්නේ normal XML වලට නෙමෙයි XSD කියන අර verify කරන tool එකට තමයි tool එක කියන්නේ. අපි එළියන validation එකට තමයි මේ XS කියන මේක එන්නේ. ඊට පස්සේ අපි බලමු schema element එක ගැන. මේකේ අපි මේ element define කරපු schema එකෙන් define කරපු elements වලට තමයි මේක point කරන්නේ. ඊට පස්සේ මේ තමයි default namespace එක. ඒ තමයි කියන්නේ default වෙන namespace එක. අපිට ඕන custom ඒවා define කරන්න පුළුවන්. මේක තියෙන්නේ මේ default namespace. ඊට පස්සේ මෙතන qualified කියන එකෙන් වෙන්නේ මේ අපි ඒ කියන්නේ අපි දැන් කියමුකෝ අපි qualified කියලා දැම්මොත් අපි අර explicitly පාවිච්චි කරන්න ඕන මේ prefix එකක් දාලා මේ සඳහන් කරන්න ඕන මේ දැන් අපි මොකක් කර tag element එක පාවිච්චි කරන්න කලින් prefix එකක් දාලා ලියන්න ඕන. මේක නැත්තම් මේ අපි සාමාන්‍ය විදිහට ලියන්න පුළුවන්. ඒක තමයි සරලව මේකේ idea එක. ඊට පස්සේ මේක XSD එකක් reference කරන්න පුළුවන් මේකෙන් valid කරන්න කියලා XML document එක. ඒක උදාහරණ තමයි මේ තියෙන්නේ. සරලව ඔයාලට idea එකක් තියෙන XML කියන්නේ මොකක්ද? XSD කියන්නේ validation කරන්න නිකන් එක විදිහක් වගේ. XML එකේ තියෙන දේවල් කොහොමද වැලිඩේට් වෙන්න ඕන කියලා අදහසක් තමයි මේ XSD එකෙන් කියන්නේ. මෙතන මේක තියෙන්න ඕන. මේක ඇතුලේ මේවා තියෙන්න ඕන. ඊට පස්සේ පිළිවෙල මෙහෙම තියෙන්න ඕන. ඒක තමයි XSD වලින් කියන්නේ. ඊට පස්සේ complex මේ element in XSD කියන්නේ දැන් මෙතන දැන් employee කියන එක ඇතුලේ තව nested දේවල් දෙකක් තියෙනවා first name last name කියලා. අන්න ඒ වගේ එකක් ඇතුලේ තව nested වගේ වෙන දෙයක් තමයි complex element එක කියන්නේ. ඊට පස්සේ දැන් complex element එක මේ ඒ කියන්නේ ඒක තියෙන්න ඕන විදිහ මේ XSD වලින් define කරලා තියෙන තමයි මේ තියෙන්නේ. මේක complex type එක. ඒ කියන්නේ ඇතුලේ තව elements ගොඩක් තියෙනවා. ඊට පස්සේ sequence එක දීලා තියෙනවා මුලින්ම first name එක ඊට පස්සේ last name එක. මේක last name වෙලා first name වෙන්න බෑ. ඒක තමයි මෙතන දීලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා syntax for simple element එකක් කියන්නේ මෙතන nested වෙන්නේ නිකන් සරලව තියෙන මේ element එකක්. ඒක ඇතුලේ කිසි දෙයක්ම මේ අර ඇතුලේ nested වෙලා එහෙම දේවල් එන්නේ නැහැ. ඊට පස්සේ මේක XML schema වල දැන් අපිට අර අර්ථ දක්වන්න පුළුවන් මෙතෙන්ට ඕන string එකක්ද decimal එකක්ද integer ද boolean ද date ද time ද ඒ වගේ අපිට specify කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තමයි මෙතන ලියලා තියෙන්නේ. මේ XML එක define කරන්න පුළුවන් අපිට මේක එන්නේ මෙතෙන්ට මේක එන්නේ මෙතෙන්ට ඒ වගේ. ඊට පස්සේ මෙතන එක උදාහරණයක් තමයි මේ තියෙන්නේ. element එකේ නම් මේක type එක මේකයි කියලා. මෙතන එකක් තමයි එතන දාන්නේ. ඊට පස්සේ simple elements ගැන අපි කතා කරන්නේ nested නැති සරල එක තමයි simple elements කියන්නේ. ඊට පස්සේ attributes in XSD කියන අපි attribute එකක් කියන සාමාන්‍ය මේ element එකක් තව describe කරන එකක් තමයි attribute එකක් කියන්නේ. ඊට පස්සේ මෙතන තව කියලා තියෙනවා simple elements වලට attributes තියෙන්න බෑ කියලා. තව මේක simple elements වලට attributes තියෙන්න බැරි හේතුව තමයි තව complex වෙනවා. attributes තිබ්බොත් simple element එක ගන්න මේක තව complex වෙන හින්දා මේකට attributes තියෙන්න බෑ කියනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේක උදාහරණයක්. XML මේ එකයි XSD එකයි compare කරලා වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන මේ stock කියන root එක තියෙනවා. ඒක ඇතුලේ මේ items ටිකක් තියෙනවා. තව XSD එකකුත් තියෙනවා මෙතන. මෙන්න මේක බලලා තමයි මෙතන verify කරන්නේ. මේක කියවලා බලලා මෙතන මේ පිළිවෙලට තියෙන්න ඕන. මේක මෙහෙම තියෙන්න ඕන. ඊට පස්සේ ඒ වගේ කියන්නේ මෙතන min occurs කියන එක බිඳුවයි max was on board ඒ වගේ නීති බලලා තමයි මෙතන verify කරන්නේ.
ඒකට තමයි මේක තියෙන්නේ XSD කියන එක. ඊට පස්සේ මෙතන exercise එකක් දීලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි manually XSD කියන ඒවා create කරන්න ගියොත් එකින්කට මේ XML එකේ මේක මේ ටික තොරතුරු ටික verify කරන්න මේ XSD එක create කරන්න දැන් ඔය වගේ සරල නෑනේ හැම ෆෝම් එකක්ම ටික XML එකක්ම එතකොට මේක complicated වෙනවනේ ඒවා automate කරන්න තමයි මේ automating XSD creation කියන එක තියෙන්නේ නැත්තම් අතින් වගේ ලියද්දි මේවා වැරදි වෙන්න පුළුවන් වෙලාව යනවා ඒ වගේ දේවල් හින්දා මේ automated කරපු tool තියෙනවා ඒවා තමයි .NET XSD Java XSD ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා මේක automate කරන්න ඒවෙන් අපිට lazyම XSD එක create කරන්න පුළුවන් edit කරන්න XSLT කියන්නේ සරලව මේ formatting engine එකක් වගේ. දැන් අපි කියමු මේකෙන් පුළුවන් අපිට XML එකක තියෙන එකක් XSLT පාවිච්චි කරලා HTML document එකක් play කරන්න. ඒකට format කරන්න. ඕන්න අපිට පුළුවන් XML එකක්ම ආයෙ වෙන විදිහට format කරපු XML එකක් කරන්න. ඒ වගේ එක එක විදිහට format කරගන්න පුළුවන් මේ XSLT කියන format engine එකේ. ඊට පස්සේ මෙතන තියෙනවා XSLT example එකක්. මෙතන XML එකක් තියෙනවා. මේක අපි කතා කරේ catalog එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා XSL style sheet එක. මේක වෙන හැටි මේකේ XSL එක XSLT පාවිච්චි කරන ඊට පස්සේ මේක ලින්ක් කරලා තියෙනවා මෙතන මේකෙන් CD catalog කියන XSL එක. එතකොට අපිට පුළුවන් මේ වගේ මේ ගානට අර තිබ්බ data ටික වෙන XML එක තිබ්බ එක HTML කරගන්න. ඒ වගේම තව අපිට ඕනනම් පුළුවන් XML තිබ්බ එක XML එකක් තව වෙනස් විදිහක XML එකට දත්ත ඒ විදිහටම තියලා මේ වෙනස්ම විදිහකට XML එකක් කරගන්න. මේ වගේ formatting වෙනස් කරගන්න තමයි XSLT පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතනක් තියෙන්නේ මේකෙත් කතා කරලා තියෙන්නේ XSL වලින් අපිට පුළුවන් XSLT වලින් මේ තව outputs එක ගන්න CSV ද XLS ද ඒ වගේ ගොඩාක් formats වලට output කරගන්න පුළුවන් XSLT පාවිච්චි කරලා. මේකෙත් ඒක උදාහරණයක් එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා data formats ගැන. මෙතන කතා කරනවා binary ගැන. binary එක මේ ගොඩක්ම binary formats maps data concept තුනක් තියෙනවා. ඒ කියන්නේ මෙතන binary කියන්නේ ගොඩක්ම MSO map එක. binary කියන්නේ බිංදුව එක වගේ බිංදුව එකනේ. ඒ වගේ data format එකක් තමයි binary කියන්නේ. ඒක කිව්වොත් කියස්නේ. binary data format එකේදී මේක බිංදුව එක විදිහට තමයි convert වෙන්නේ. ඊට පස්සේ මෙතන text format එක විදිහට මේකෙන් අපිට පුළුවන් strings පාවිච්චි කරලා මේක කරන්න මේ දත්ත මේ එක මේකට ගන්න format එකකට ගන්න. ඊට පස්සේ මෙතන XML වලයි binary වලයි වෙනස තියෙනවා. XML එක human readable binary එක human readable බෑ. මොකද බිංදුව එක වගේ digits ඒ දෙකකින් තමයි represent කරලා තියෙන data software interpretation එකක් ඕන. ඊට පස්සේ universal standard එකක් තියෙනවා. මේකේ දැන් computer ගොඩක් ගත්තොත් binary වල data represent කරන විදිහ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. පොඩි varies වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන XML ගත්තොත් එහෙම මේ single file එක මේ Unicode පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ ගොඩක් වෙනස් වෙන variation තියෙන binary වල. ඒක හින්දා මේ පොඩ්ඩක් ප්‍රශ්න එන්න පුළුවන් XML වලට සාපේක්ෂව. ඊට පස්සේ XML වල වාසි තියෙන binary වලට සාපේක්ෂව මේක platform neutral. ඒ කියන්නේ machines ඒ කියන්නේ අර interoperability කියන වගේ දේවල් හරියන මොකද distributed system වලදී platforms ගොඩක් පාවිච්චි වෙන්න පුළුවන්. එතකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නැත්තම් ඒ හින්දා XML එකට හොඳ විසඳුමකුත් වෙනවා. ඊට පස්සේ binary වල වාසි තියෙනවා මේකේ size එක අඩුයි. ඊට පස්සේ ස්පීඩ් එක වැඩි. මොකද මේ binary එකේ තියෙන ලොකු processing එකක් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ simple මොකද binary එකේ තියෙන හින්දා machine එකට lazy understand කරලා කරගන්න වැඩ ටික. ඊට පස්සේ මේ slide එකේ කියලා තියෙනවා XML වලින් data transfer කරද්දී binary වලින් data transfer කරද්දී වෙනස්කම්. අපි XML වලින් මේ binary වලින් transfer කරද්දී ස්පීඩ් එක වැඩි. ඊට පස්සේ efficiency එක වැඩි. ඒ වුණාට මේක humans ලා read කරගන්න බෑ. ඊට පස්සේ අර systems අතර දැන් අපි කතා කරන්නේ මේ binary අර represent කරන තියෙන system වල වෙනස් වෙනවා කියලා. ඒතකොට ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මෙතන XML වල තියෙද්දි human readable ඊට පස්සේ මේකේ human readable තියෙනවා. ඊට පස්සේ platform independent ඊට පස්සේ share කරන්න ලේසි. මොකද අර සමහර system වල දැන් අර representation එක වෙනස් වෙනවානේ. ඒත් XML වලදී ප්‍රශ්නේ අඩුයි. ඒක හින්දා මේක ටිකක් අරකට සාපේක්ෂව හොඳ
මෙයා තියෙනවා. සීරියලයිසේෂන් ගැන කතා කරමු. කලින් අපි කතා කරා සීරියලයිසේෂන් ගැන. සීරියලයිසේෂන් කියන්නේ සරලව මේ අපි මොකක් හරි දැන් අපි ඔබ්ජෙක්ට් එකක් අනිත් දැන් අපි RPC වගේ දැන් රිමෝට් ඩිස්ට්‍රිබියුටර් සිස්ටම් එකකදී අපි එක සිස්ටම් එකකින් තව සිස්ටම් එකකින් කතා කරන්නේ. එතකොට අපි මේ එක සිස්ටම් එකකින් අනිත් සිස්ටම් එකට මැසේජ් එක පාස් කරද්දී ඔබ්ජෙක්ට් එකක් යවද්දී යවන්නේ බිට් ස්ට්‍රීම් එකක් විදිහට. ඒ කියන්නේ බිඳුවක බිඳුවක වගේ විදිහට. එන්නේ ඒක කරන එක තමයි සීරියලයිසේෂන් කියන්නේ. ඔබ්ජෙක්ට් එකක් ඒ විදිහට යවන එක. ඒ බිට් ස්ට්‍රීම් එකෙන් ආය ඔබ්ජෙක්ට් එක හරවගලා ගන්න ඔබ්ජෙක්ට් එක හදාගන්න එක තමයි ඩීසීරියලයිසේෂන් කියන්නේ. ඒක තමයි එතන තේරුම. ඉතින් මේකත් ගැන බයිනරි සීරියලයිසේෂන් කියන්නේ බයිනරි සීරියලයිසේෂන් කරන එක ගැන. ඒකත් අර මේකට මේ තියරියට සමානයි. ඊට පස්සේ XML සීරියලයිසේෂන් කියන්නේ මේකට මේ ඔබ්ජෙක්ට් එක සිංගල් ටෙක්ස්ට් එකක් විදිහට කන්වර්ට් කරන XML එක්ස්ප්‍රෙෂන් එකක් විදිහට කන්වර්ට් කරන එක තමයි XML සීරියලයිසේෂන් කියන්නේ. ඊට පස්සේ අපි කතා කරමු JSON ෆයිල් ෆෝමැට් එක ගැන. JSON එක ලයිට් වෙයිට් XML වලට සාපේක්ෂව. මොකද මෙතන key value pair එකක් එක තමයි තියෙන්නේ JSON value format එක. ඊට පස්සේ මේකත් language independent, language එක මත dependent නෑ. ඒත් එක්ක මේක JavaScript වල JavaScript base වෙච්ච දෙයක්. ඒකම මේක human readability එකක් තියෙනවා, easy to understand. ඊට පස්සේ මේ වගේ වාසි ගොඩක් තියෙනවා JSON එකේ. අරකට සාපේක්ෂව. JSON වල මේ JSON markup language එකක් නෙවෙයි, programming language එකක් නෙවෙයි. complexity එකත් ටිකක්. ඊට පස්සේ JSON එක use කරන්න හේතු තියෙනවා මෙතන මේ straightforward syntax එක lazy. ඊට පස්සේ manipulate කරන create කරන lazy. මෙතන මේකේ frameworks ගොඩක් support කරනවා. මොකද JavaScript based ඉඳලා backend technologies ගොඩාක් දැන් අපි backend එකක් ගත්තා front end එකක් ගත්තා. backend එක උදාහරණයක් විදිහට request pass කරන්නේ ඔය මෙයා කරන්නේ JSON body එක දාලා. ඒ වගේ තැන් වල තමයි JSON එක පාවිච්චි කරන්නේ. මොකද JSON වල තියෙන simplicity එක JavaScript වලට ඉක්මනට pass කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් හින්දා JSON පාවිච්චි කරනවා. ඊට පස්සේ JSON ու XML අතර මේක තමයි කතා කරන්නේ අපි. මේකෙත් XML වගේම තියෙන සමානකම් එන්නේ එක වගේම text formats තියෙනවා. self describing and human readable දෙකම JSON format එකයි XML එකයි එක වගේ ටිකක් කියව ගන්න පුළුවන් අපිට මනුස්සයෙක්ට. ඊට පස්සේ මේ hierarchy එක තියෙනවා. අර වගේම root object එකක් ඒ වගේ දේවල් අපිටත් JSON වලටත් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ JSON වල තියෙන වෙනස් දේවල් වෙනස් වෙන්නේ කොහොමද කියලා බලනවා අපි මේ XML වලින්. මේක ටිකක් lighter XML එකට වැඩිය content එක ටිකක් අඩුයි faster එකකින්ද. අනිත් එක JSON ඉක්මනට අර process කරගන්න පුළුවන් ගොඩාක් light හින්දා. ඊට පස්සේ syntax එකත් මේ අඩුයි අරට සාපේක්ෂව. ඊට පස්සේ මේකේ JavaScript වලින් ඉක්මනට access කරගන්න පුළුවන් මේක සරල හින්දා. JavaScript based නේ. ඊට පස්සේ මේකේ තියෙනවා මේකේ ප්‍රශ්න තියෙනවා JSON වල. ඒක තමයි namespaces කියන concept එක JSON වල නෑ. අර වගේ අපිට config මග කරගන්න බෑ. ඒත් එක්කම මේ validations කරන්න බෑ. අර අපි XSD එහෙම පාවිච්චි කරලා validate කරේ ඒක මේ JSON වල නෑ. ඒකම extensible නෑ. XML නෙවන හින්දාත් මේකේ අවාසියක් තියෙනවා. ඊට පස්සේ JSON වල සරල syntax එකක් විතර තියෙනවා. curly braces වලින් පටන් ගන්න curly braces එකකින් ඉවර වෙනවා. ඊට පස්සේ name එකක් colon එකකින් විස්තර කරනවා. ඊට පස්සේ එක key values separate කරන ක්‍රමාවෙන් මේ example එකක් තියෙනවා මේ JSON file format එකට. ඊට පස්සේ JSONs වල arrays තියෙනවා. මේ arrays කියන්නේ නම් මෙහෙම bracket දෙකක් දාලා ඒක ඇතුළට අවශ්‍ය items ටික pass කරලා separate කරන ක්‍රමාවලිය. මේ තියෙන උදාහරණය. ඊට පස්සේ data types තියෙනවා අර වගේම XML වල තිබ්බා වගේ backslash එකෙන් escape එක පෙන්නනවා. ඊට පස්සේ numbers data types numbers integer real scientific ඒ වගේ දේවල් තියෙනවා number type එකේ. ඊපස්සේ booleans nulls තියෙනවා arrays තියෙනවා objects තියෙනවා ඒ වගේ data types ගොඩක් තියෙනවා JSON වල අර XML වල තිබ්බා වගේ. දැන් මෙතන nested objects තියෙනවා. අර අපි පාවිච්චි කරේ මුලින්ම XML structure එක ඒ වගේම දෙයක් මෙතනක් තියෙනවා. ඒ වගේම දේවල් අපිට JSON format එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඊට පස්සේ JSON usage එක පාවිච්චි කරලා පාවිච්චි කරන්නේ කොයි වගේ තැන්වලද
කොයි වගේ තැන්වලද අපි යූස් කරන්න ඕනේ කියන එක මෙතන කියලා තියෙනවා. data transfer කරන්න මේ server එකකින් pass යූස් කරන්න පුළුවන් අපි JSON උදාහරණයක් විදිහට අපි back end එකකින් JSON නේ return වෙන්නේ. ඊට පස්සේ මෙතන refresh එක refresh කරන්න නැතුව content update වෙන්න. ඊට පස්සේ data stores එක වැඩ කරද්දී ඊට පස්සේ අපිට මේ local storage එකෙන් compile කරලා save කරගන්න. ඒ වගේ දේවල්ට මොකද මේක simple ඒ වගේම JavaScript base ඉන්න ඉක්මනට fast කරගෙන වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ JSON දැන් apply වෙන තැන් තියෙනවා Facebook, Yahoo ඒ වගේ example ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ මේකට මේ වගේම XML වගේ markup language එකක් තමයි මේ YAML කියන්නේ. ඒකත් අපිට මේ දේවල්ම කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ සමතියක් දීලා තියෙනවා. මම හිතනවා අද පාඩම තේරුණා කියලා.